ආර්ථිකය ගැන කතා කරනකොට එකපාරටම මතක් වෙනවා මහ බැංකුව. ඒක අමතක කරලා අපි ජීවත් වෙන්නේ කොහොමද? ඇසිපිය එළන මොහොතක් පාසා අපිට මහ බැංකුව මතක් වෙන තත්ත්වයක් පහුගිය කාල වකවානු වල දුන්නේ. එහෙම දුන්නු මහ බැංකුව අධිපති මෙන්න කියාපිය නැවත කතාවක් පටි තද කරගන්න අපි කිව්වේ නෑ. හැමෝටම ජීවන වියදමට සරලන වැටුප් වැඩිවීමක් ඕනේ. මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ කියන්නේ මිගුන් මේන කයිලියක්. මේ අද මව්බිම් පත්තරෙන් මං උපුටා ගන්න. මහ බැංකු සේවක වැටුප් මේ අයුරින්ම ඉතිහාසයේ පුරා වැඩි කර ඇති නමුත් සිදුව ඇත්තේ එක්කෝ මහ බැංකුවේ විනිවිදභාවයෙන් මහජනතාවට sannivedanaya නොකිරීම හෝ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න නොකිරීමයි මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර ඇත. 1991 සිට වසර 3කට වරක් වැටුප් වැඩිවීම වෙද්දී එක්කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ දැනගෙන සිට නැතයිද නැත්නම් ඔවුන් ඒ දැනගෙනත් ප්‍රශ්න කර නැතයිද ඔව් කියනවා. මහ බැංකුව නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ වැටුප 2016 වසරේ 93කින්ද 2015 73කින්ද වැඩි කළ නමුත් මෙවැනි සමාජ සාකච්ඡාවක් එම අවස්ථාවලදී හටගත්තේ නැතයි ඔහු පෙන්වා දෙනවා. හරිද? YouTube නාලිකාවක් එක්ක සාකච්ඡාවකට එක්වෙමින් මෙහෙම කිව්වා කියලා තමයි මේ අද මව්බිම් පත්තරේ දාන්නේ. හොඳේ. මහජනතාවට පටි තද කරගන්නේයි මහ බැංකුව හැටියට කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් නොකළ බව කී ඔහු ජීවන වියදමට ගැළපෙනසේ සෑම මිනිසෙකුගේම වැටුප් වැඩි විය යුතු බව තම අදහසයි සඳහන් කරනවා. මහ බැංකු නිලධාරීන් ක්‍රියා කළේ මහජනතාවගේ පටි බුරුල් කිරීම සඳහා යයිද වැඩි කළ හැකි සෑම දිනාගේම වැටුප් වැඩි කළ යුතුයයිද වීරසිංහ කියලා තියෙනවා. අනේ වීරසිංහ තරහා නැතුව ඔක්කොගෙම වැටුප් ටික වැඩි කරලා දෙන්නකො නන්නත්තරයි රටේ පුරවැසියා. ඔයා දන්නවනේ ඒක නේද? මහ බැංකුවේ අධිපති විදියට පුරවැසියෝ ආර්ථිකයෙන් නන්නත්තරයි කියලා නොදන්නවා නම් මහ බැංකුව අධිපති වෙන්න බෑනේ නේද? ඒ හින්දා දන්නවනේ අනේ පටපට ගාලා හැම ශ්‍රේෂ්ඨයෙක්ම සතියකට ශ්‍රේෂ්ඨ කීපයක් විදියට මාස 2-3ක් ඇතුළත ඔක්කොගෙම වැටුප් වැඩිවීමට අදාළ ක්‍රමවේද ඔයා ඔය කරගත්තා වගේ ඕගොල්ලෝ කරගත්තා වගේ කරලා දෙන්නකො. දැන් ඔයා කියනවා පටිතද කරගන්න අපි කිව්වේ නැහැයි කියලා. කොහොමද ඒක එතකොට පෞගේ කාලවකවානු වල එහෙනම් ඔයා මොනවද කිව්වේ කියලා පොඩ්ඩක් අපිට විග්‍රහ කරන්න. ඒ අතරේ අද අරුණ පත්තරෙත් මෙයාගේ කතාවක් ලියනවා. පුහුණු උපාධාරීන් බඳවා ගැනීමේදී මහ බැංකුව අධිපති මුදල්කාරක සභාවත් නොමග යවලා හිතවතුන් බඳවා ගන්න කළ වැඩක් විභාග දෙපාර්තමේන්තුව කියනවා කියලා නිලන්ත මදුරාවල ලියනවා. මේක අවධානයට ලක් වෙන සටහනක් නිසා අපිට ඒක හොඳින් කියවන්නම වෙනවා. කළමනාකරන පුහුණු උපාධාරීන් බඳවා ගැනීම සඳහා වූ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මුදල් කාර්ක සභාව නොමග යවා ඇතැයි චෝදනා නැගෙනවා. මහ බැංකුවේ සියලු කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ විභාග මේ දක්වා පවත්වා ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවෙන් වන අතර මෙවර එම විභාග පැවැත්වීම දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පෙර ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනයේ මහ බැංකුව ඉල්ලා සිටීම ඊට හේතු වෙලා එම කාර්ය මණ්ඩලය බඳවා ගැනෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් පසුව මහ බැංකුවෙන් සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වීමෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම කරන සියලු විභාගවල සම්මුඛ පරීක්ෂණ ලකුණු දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වන අතර අවසන් ප්‍රතිඵල ලේඛනය සකස් කරන්නේ ලිඛිත විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු එකතු කිරීමෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම කරන කිසිදු විභාගයක අවසන් ප්‍රතිඵලය හැර ලිඛිත පරීක්ෂණ ලකුණු නොකිරීම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියයි. එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරෙන්නේ ලිඛිත විභාගයේ ලකුණු අනුව අවශ්‍යතාව මත සම්මුඛ පරීක්ෂණයේදී වැඩි ලකුණු ලබා දී හිතවත්කම් මත බඳවා ගැනීම වළක්වා සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීමටයි. සිය අධීක්ෂණ යටතේ පවතින බැංකුකරුවන්ගේ ආයතනයෙන් විභාගයේ පවත්වා කළමනාකරන පුහුණු උපාධාරීන් බඳවා ගැනීමට මහා බැංකුව කටයුතු කර ඇත්තේ දෙපාර්තමේන්තුවේ මෙම ප්‍රතිපත්ති අනුගමනය කිරීමට එකඟ නොවෙමිනි. මහා බැංකුවේ මෙම ක්‍රියාවලියට එම වෘත්තීය සමිති වලින් විරෝධයක් එල්ල වී තිබෙනවා. මේ ක්‍රියාවලිය දැඩි ලෙස දෝෂණාර්ශනයට ලක් කර මෙලෙස කටයුතු කර ඇත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් මුදල් කාර්ක සභාවේදී මන්ත්‍රීවරුන් කළ ප්‍රශ්න කිරීමේදී මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රමාදය ඊට හේතු වූ බවයි.
විභාග දෙපාර්තමේන්තුව කියන්නේ අපේ මූලිකත්වයේ තියෙන්නේ O level A level වලට දැන් ඒවත් කරගන්න බැරුව ඉන්නේ ප්‍රමාද කරලා තියෙන්නේ ප්‍රතිඵල දෙන්නත් ප්‍රමාද කරලා තියෙන්නේ ලකුණු කරන්න කට්ටියක් නෑ යයි මහ බැංකුව අධිපතිවරයා කියනවා. මාර වැඩේ මේ මහ බැංකුව අධිපතිට අහන ඕන දෙයකට කියන්න උත්තර තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයේ ඒගොල්ලන්ගේ කල්ැදීම ඒ හින්දා මෙහෙම කළා කියලා කිව්වා කියලා අද පත්තරේ දාලා තියෙන්නේ මහ බැංකුවේ වැටුප් ඕසෙට වැඩි කරගනිද්දිත් එයාට කියන්න ගොඩක් දේවල් තිබුණා දැන් අවුරුදු 3න් 3ට වැඩිවීම කරනවා කියලා කිව්වා එක එක කාලවකවානු වලදී වැඩි කරපු ප්‍රතිශතය කියලා තියෙනවා දැනුත් මම කියුවා දැන් හොඳයි මහ බැංකුව අධිපතිතුමෝ නියෝජ්‍ය අධිපතිගෙද්ද කොහෙද බැංකු වැටුප මහ බැංකු වැටුප ලක්ෂ 9 තිබිලා ඒක 17ට වැඩි කරගත්තා. ඒකේ ප්‍රතිශතය මාර ගාණක් 70%කටත් එහා ගිය ගාණක්. එතකොට තවත් අවුරුදු 3කින් 20යි 27 දී ආයෙ 70%කින් ඒ විදිහට වැටුප් වැඩි කරගන්න අමතක කරන්න එපා. අමතක කරන්න එපා. අපි උදාහරණයක් විදිහට මේ නියෝජ්‍ය අධිපතිගේ කතාව ගමුකෝ 9 හිටපු කෙනා 17ට ගිහිල්ලා 2027 දී 17 එක්කෙනා අර විදිහට වැඩි කරගත්තොත් එයාගේ ගාණ කොහෙද තියෙන්නේ කියලා බලාගන්න. ඕම 3න් 3ට හිතාගෙන යන්න.